අපි දැන් පොඩි ගමනක් යන ගමන් ඉන්නේ. මේක vlog එකක් කරන්න එහෙම නැත්නම් travel කරන්න තියෙන place එකක් නන් නෙවෙයි. අපේ ගමේ තියෙන පොඩි කැලයක්. ඉතින් ඒ කැලේ පොඩ්ඩක් ඇවිදින්න තමයි මේ ආවේ. මේ දවස් වැස්ස නිසා කැලේ මැදින් දිය පාරවල් හැදිලා තියෙනවා කියලා යාළුවා කිව්වා. ඒ නිසා පොඩ්ඩක් ඒ දිය පාරවලුත් බලාගෙන මෙතන මේ දවස් තියෙනවා. ඉතින් ඒ වගේ අපි දැන් යනවා. ඒවා දිහා බල බල යනවා. මේ දවස්වල කැලේ අලින්න කියලා තියෙනවා. අලි හිටියොත් මම ඉතින් කරන්න දෙයක් නැහැ. මේ අලි අඩි තියෙනවද දන්නේ නැහැ කැමරාවට. තියෙනවා අලි අඩි හැමත්. මේ බලාගෙන යන්න ඉතින් අලි හිටියොත් අලි ටික කැප්චර් කරගෙන බේරෙන්න හම්බුනොත් මගේ වාසනාව. අප්පා වැස්සකුත් එනවද කොහෙද? හරි කවන්න. මේ තියනවා කැලේ හැම හොඳට. ඉතින් යන් තව ඉස්සරහට කොහොමද කියලා බලමු. වතුර තියෙන මේ හරිය කියන්නේ සාමාන්‍ය පොඩි වැවක් තියෙනවා. වැවක් කියන්නේ මේ පේනවත් දන්නේ නැහැ ඔයාලා අලි අඩිය. නේ මෙන්න මෙතන තියෙන්නේ. මේ තියෙන අලි අඩියක්. ඉතින් යා බලාගෙන තියෙනවා. බය බෑ. අලි ඉන්න වනාන්තරයක සැරිසරමින් ඉදිරියටම ගමන් කරනවා. කට්ටිය ඉස්සරහින් යනවා අපේ. අවුලක් නැහැ. අලියා ගැහුවොත් මුලින් එයාලටනේ. බෑක් කැම් එකකින් වීඩියෝ කරන්න දැනට DL එහෙම හම්බුනාම සෙල්ෆි කැම් එකකින් වීඩියෝ කරන්න ගන්නවා. එතකන් බෑක් කැම් එකකින් වීඩියෝ කරනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. උඩට ලොකු කන්දක් එහෙම තියෙනවා. නේ උඩට සම්පූර්ණයෙන් කන්දක් තියෙන්නේ. අපි යන් ඉස්සරහටම කන්දත් බලාගෙන අලි ඉන්නවා අලිත් බලාගෙන අපි හොයාගෙන යන දිය පාර හොයාගෙනම යන්න ඉස්සරහට. මාර නැචරල් මෙතන යද්දි මාර ස්වභාවික ගතියක් දෙයකට දැනෙනවා. බිමලක් තියෙනවා. එන්න පොඩි කූඩාරමක් වුණා මෙතන නම් ගහගෙන ඉන්න පුළුවන්. යා මේ කැලේ විනාශ කරලා ගස් කපලා දාලා කැලේ ඇතුලේ අර යන්න බැලිලා මං හිතන්නේ නේ පේනවනේ. පොඩි වැස්සකුත් එනවා. වැස්සත් එක්ක නම් බැරි වීඩියෝ කරන්න පුළුවන් විදිහ කරමු නේ. මේ මොකවුණත් මේ හරි සුද්ධ කරලා කූඩාරමක් ගහන්න පුළුවන් නම් එයාට ඇවිත් නවතලා ඉන්න ආරක්ෂව සලස්ව ගන්න පුළුවන් නම් හරිම හොඳ අත්දැකීමක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මොකද හොඳ අත්දැකීම් කීපයක් මෙතනින් ගන්න පුළුවන් වෙයි. මොකද මාර ස්වභාවික භාවයක් වගේම නිස්කලංක භාවයක් තියෙනවා. කිසිම ශබ්ද බද්දයක් නැහැ. කටු හිමක් තියෙනවා. කටු වල ඇනේ යනවා. වහිනවා. වැස්ස. අන්න අපි පාරට ආවා. පාරෙන් එහා පැත්තම කට්ටිය කියන විදිහට දිය ඇල්ල වගේ පාර අර වැස්ස නිසා මේ දවස්වල හැදලා තියෙන දිය පාරවල් ටික තියෙන්නේ. දිය පාරවල් කියවට එක දිය පාරක් තමයි තියෙනවා කියන්නේ. දිය ඇල්ල ගාවට යනකම් මම දැන් බෑක් කැම් එකේ නැතුව සෙල්ෆි කැම් එකේ වීඩියෝ කරන්න. අපි වීඩියෝ එක සෙල්ෆි කැම් එකට ගමු. එහෙනම් ඔන්න ඉතින් බෑක් කැම් එකේ වීඩියෝ එක මෙතන අපි නතර කරලා සෙල්ෆි කැම් එකෙන් ඉස්සරහට සෙට් වෙමු.
ඔන්න දැන් අපි ආවා දියල් ළඟටම. පොඩි කළුවරක් ගතියක් තියෙනවා. ඊට වැඩි මම කළු ගතිය වැඩි. හරි අපි යන් දියැල්ල බලන්න. ඔයාලා පේන ඇති කොණ්ඩේ එහෙමත් තෙමිලා. අපි යන් ඉස්සරහට දියැල්ල බලන්න. පේනවද දන්නේ නැහැ. හොඳට මට පිට ආවා. වැහලා නිසා කොණ්ඩෙත් මුණ ගන්න. මේ කියන්නේ ආඩවට පිට ආවා. දියැලට යන්න තමයි දැන් අපි ලෑස්ති. එතනට යන්නේ පොඩි දිය කඩਿੱත්තකින් වතුර පහරක් යන්නේ. ඒ දිය කඩਿੱත්තත් ඔයාලට පෙන්නන්න. ඒකලාය අපි දියැල දිගේ යන් ඉස්සරහට. මෙන්න මේ වගේ දිය පාරකින් තමයි අපි බලන්න දිය ඇල්ල හැදෙන්නේ. මේ තියෙන්නේ දිය පාර. අපි යන් ඉස්සරහට. යන් ඉස්සරහට. බෑ මොකද නැමිල යන්න ලිස්සනවා. ආය කටු තියෙනවා. හැමතැනින්ම ඔන්න කොහොම හරි අපි දියැල්ලේ මුල හරියටම දියැල්ල පටන් ගන්න කොහෙන්ද කියලා බලා ගන්න පුළුවන්. මේ දින පටන් ගන්න තැන අර අතන ඉන්න අපේ කට්ටිය. අපි අර පුංචි දිය කඩਿੱති පාර තමයි මෙන්න මේක. ඉතින් බලමු ඉස්සරහට කොහොමද කියලා මේ දියැල්ලේ. පේනවනේ. මම තමයි ඉතින් දියැල්ල වටින කටුපතුල. මේ තියෙන කටුපතුල සම්පූර්ණයෙන් ඉස්සරහට යන් අපි කටුපතුල අයින් කරගෙන මේ පේනවනේ නේද? තියෙනවා. යන් ඉස්සරහටම මේ කියන්නේ කැලේ තියෙන්නේ මේ හරින්නම් පස් සෝදන් ගිහිල්ලා වගේ. මේ පේනවනේ කණ්ඩියක් වගේ තියෙන්නේ. මොකද මේ පස් කපන්නේ නැහැ කවුරු. අඩුම තරමේ මැටි ගියක්වත් හදන්න පස් කපන්න කියලා මේ හැරට එන්නේ නැහැ. මොකද ඇවිල්ලා කපන්න අමාරුයි. එනවනම් ඩෝසරයක්වත් අහන් එන්න ඕන. එහෙම නැතුව බෑ. ඒ නිසා මේ පැත්තේ කට්ටිය වැඩිය එන්නේ නැහැ. මේ වගේ පස් කපන්න ඔක්කොම හොදන් ගියු පස් තමයි තියෙන්නේ. මේ පේනවා අති ඔයාලට දිය කඩਿੱති පාර. මෙන්න මේ චූටි දිය කඩਿੱති පාරෙන් ඉස්සරහවට ලොකු දියැලක් බලා ගන්න පුළුවන්. එන්නේ දියැල බලන්න. අපිත් එක්කම ඔයාලා මේ වීඩියෝ එක බලාගෙන සෙට් වෙලා ඉන්න. ඉතින් දැන් දියැලේ ගොඩක් දුරට ඇවිල්ලා තියෙනවා. තව ටික දුරක් තියෙන්නේ යන්න. ඔයාලට සම්පූර්ණ දියැලම පෙන්වන්න පුළුවන්. මේ තියෙන්නේ දියැල්ල අවර වටපිටාව. මේ තියෙනවා ලස්සන පරිසරයක් ඔයාලට බලා ගන්න පුළුවන්. වටේටම මාර ලස්සනක් තියෙනවා. අපි දියැල්ල ළඟටම ගිහිල්ලා බලමු දියැල්ලේ තියෙන ස්වභාවිකත්වය. ඔන්න ඔයාලට දැන් තේරෙනවා දියැල්ල. මේ තියෙන්නේ දියැල්ල යන මාර්ගයේ තව පුංචි කොටසක්. අපි ඉස්සරහට බලමු තව කොහොම එච්චර ලස්සනට මේ දියැල්ල තියෙනවද කියලා. තියෙනවා ආයත ලස්සනට වතුර පාර. මේ තියෙනවාදී වතුර ගලාගෙන යනවා. එන්න එහෙම තමයි දියැල්ලේ යන මාර්ගයේ තව පුංචි තැනක් හැදිලා තියෙන්නේ. අපි යන් දියැල්ලේ හරිම ලස්සන බලන්න.
අපි මේකට දිය ඇල්ල කිව්වට මේක පුංචි දිය පහරක් තමයි. දිය පහර බලන්න යන්න ලේසි වෙන්නේ නැහැ හැබැයි. මොකද ඒ තරමට කටු අපිට මේ හරියේ. හොඳ දේවල් ලබා ගන්න කට්ටක් කන්නම වෙනවා වගේ තමයි. මේ වගේ වීඩියෝ කරනත් පොඩි කට්ටක් නෙවෙයි ලොකු කට්ටක්ම කන්න වෙනවා. අපි දැන් ඔන්න දිය ඇල්ල ගාවටම ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේනවාද? ඔයාලට සද්දෙත් ඇහෙනවද? වතුර වැටෙන සද්ද එහෙමත් ඇහෙනවද? මේ බලන්න දිය ඇල්ල අපිට වටේ දාව ආයෙත් එනවා. මෙන්න මෙහෙම අපිට දිය ඇල්ලෙන් වතුර වැටෙනවා බලන්න පුළුවන්. ඔයාලට පෙන්නන්න අමාරු ලිස්සනවා. ගල් දිය වෙලා වගේ තියෙන හරියට. ගල් ලිස්සනවා. දියසෙවල බැදලා ගල් වලනේ. ගල් වල දියසෙල වගේ පොඩා බැදලා තියෙන්නේ. ඒ නිසා අමාරු. හරි වීඩියෝ කරන්න. කට්ටිය මේකේ නාන්නත් කතා කරනවා. අපි බලමු නාන්න පුළුවන් තත්ත්වෙක මේ දිය ඇල්ල තියනවාද කියලා. අපි යන් ඉස්සරහට. බලමු මේකල්ල. අපි යන් ඉස්සරහට. යන්න තමයි. මොකද කටු තියෙන්නේ හොඳටම නේ. අනිකරම කටු පදුරු තමයි තියෙන්නේ මේ තියෙන තියාවලට. පොඩි කට්ටක් කාගෙන තමයි අපිට ආයේ දිය ඇල්ලේ අපි ඊළඟට බලන්නේ දැනට යන්න වෙන්නේ. දිය ඇල්ලේ කෙලින් යන්නත් බෑ අපිට. මොකද ඒකෙත් ලිස්සනවා යටයි. ඊට පස්සේ ඔයගේ කූඩැල්ලෝ ඊට පස්සේ හුංගු අරුමෙන් මාළු වැටවු ඉන්න පුළුවන්. ඔවුන් කෑවොත්වත් ආය අසනීප වෙනවා. ඉතින් යන් ඉස්සරහට ඔන්න දිය ඇල්ල ගාවට අවිල්ලා තියෙනවා. මම ඔයාලට බෑක් කැම් එක ගන්න පෙන්නන්න. දිය ඇල්ලේ ඊළඟ ස්ටෙප් එක කට්ටිය අයිතර මාර්ග විදිහට සතුරු වෙන්නේ. ඔයාලා දැක්කම ඔයාලට පුදුමයි දෙයි අර වගේ පුංචි දිය පාරකින් එච්චර ලොකු වතුර පාරක් එනවාද කියලා. හරි මම ඔයාලට එතන දැන් පෙන්නන්න. නෑ තාම මෙතන නෙවෙයි අපේ දිය ඇල්ල තියෙන්නේ. දිය ඇල්ල තියෙන්නේ තව ඉස්සරහා. මම ඔයාලට ටික ලස්සනට පෙන්නන්නම්. මේ පේන කට්ටිය අපේ නැති නානවා. මාර ලස්සනයි හැබැයි එතන. කවුරුත් හිතන්නේ නෑ අර වගේ චූටි දිය පාරකින් මේ වගේ ලොකු වතුර පාරක් එනවාද කියලා. ගමේ පුංචි මල්ලියා වගේ තමයි මාත් එක්ක ආවේ අද. පල්ලියා කට්ටිය ඉන්නවා. අපි පහළට ගිහිල්ලා වීඩියෝ එක බලමු. මොන වගේ ලස්සනක් මොන වගේ අත්දැකීමක් අපිට එතනින් ගන්න පුළුවන් වේද කියලා. ඒ වගේම ලිස්සනවා. ඔයාලත් කොහේ හරි ඇවිදින්න යනවා නම් ඒ ලිස්සුම් ස්වභාවය ගැන එහෙම හොඳට කල්පනා කරලා පරිස්සමෙන් යන්න ඕන. පේනවනේ කැලෑව කට්ටිය නාන්න කතා කරනවා. අපි ගිහිල්ලා එහෙනම් නාන්න පුළුවන් තත්ත්වයක් තිබුණොත් නාමු. පේනවා හොඳ දිය ඇල්ලක් හොඳ දියකට පාරක් එනවා කියලා. අපි යන් දිය ඇල්ල ළඟට ගිහිල්ලා බලමු කොච්චර ලස්සන අත්දැකීමක් එතනින් ගන්න පුළුවන් වෙයිද කියලා. පහළට යන ගමන් ඉන්නේ දිය ඇල්ල ගාවට යන්න ලෑස්ති. අපි යන් දිය ඇල්ලට මොන වගේ ලස්සනක් දිය ඇල්ලෙන් බලා ගන්න පුළුවන් වේද බලමු. කටුපදුරුත් එක්ක ගැටි තමයි යන්න වෙන්නේ. අමාරුයි යන්නත් බිම ඉදගෙන වගේ තමයි යන්න වෙන්නේ. නැත්තම් කටුපදුරු වල ඇතිල්ලිය තුවාල වෙනවා. මේ තියෙන්නේ තවත් තැනක් දිය ඇල්ලෙන් එළියේ. හරි අපි දැන් බලමු අපි මේ දිය ඇල්ලට බහින්න ඊට කලින් ඔයාලට පෙන්වන්න පුළුවන් මෙන්න මේ වගේ තැනක්. ඔය දිය ඇල්ල උඩින් එන තැන ඉඳන් එක කොටසක් මේ තියෙන්නේ. මෙන්න මෙතන ඉඳන් එන්න මේ එන දිය පාර තමයි මේ යන්නේ මෙතනින් මෙහෙම. අපි දිය ඇල්ලේ පහළ කොටස මෙහෙම පේන්නලා යන් අපි
දිය ඇල්ලේ මේන් පොයින්ට් එකට හරි අපි ඊළඟ දා ඉඳන් ආය වීඩියෝ කරන්න. පහළට යනවා යන ගමන් ඉන්නේ පහළට ගිහිල්ලා බලමු එතන ලස්සනක් තියෙයිද නැත්නම් එතන එහෙම ලස්සනක් නැති වෙයිද කියලා ඔයාලා හිත අද ගණී කියලා මම හිතනවා ලේසි නෑ යන්න ලිස්සනවා යන්න නම් ලේසි නෑ ලිස්සනවා මේ තියෙන කලින් කට්ටිය ගිය පාරවල් ලිස්සනවා හොඳටම ලිස්සනවා බොහොම පරිස්සමින් තමයි යන්න ඕන පරිස්සමින් එහෙනම් ඔන්න පහළට ආවා කියලා තාම ලිස්සුම් ස්වභාවය නම් ඉවර නැහැ තාම ලිස්සන ස්වභාවය මෙහෙමම තියෙනවා බලමු තව ටිකක් පහළට ගිහිල්ලා දැන් තව එක අඩියක් තිබ්බනම් පහළට ආවා අන්න හරි ඔන්න ඉතින් පහළට ආවා බලමු වතුර වල තත්ත්වේ සීතලක් තියෙන්නේ පුදුම සීතලක් අපි ලං ටක් ඉස්සරහට යරේ මේ තියෙන්නේ අපි ඉස්සෙල්ලා උඩින් දැකපු දිය පහරේ පුංචි අණු කොටසක් හැබැයි තාම මේ දිය පහරේ අවසානයේ නම් අපි වීඩියෝ එකෙන් ගේන අවසානයට නම් තාම ලං වෙලා නැහැ. තව චුට්ටක් පහළට යන්න ඕන. ඒ අවසානය බලන්න නම් ඒ ටිකත් බලන්න ඔයාලා අපිත් එක්කම රැඳිලා ඉන්න කියලා මම ඒ ටික බලන්න ඔයාලව පුළුවන් තරම් ඉක්මනට මේ වීඩියෝ එකෙන්ම එක යන්න. ඔයාලට පේන ඇති සද්දේ කොච්චර එනවද කියලා. Ja. උඩින් යන්න බෑ උඩත් ඉස්සෙනවා කටුපදු ඒ නිසා මෙතනින් යන්න බලනවා යන්න පුළුවන් වෙයි කියලා හිතනවා ඒකලත් ලේසි නෑ මේ පේනවනේ චූටි වැල් තියෙනවා ඒ වැල් වලින් බේරලා යන්න ඕන ගල් වලට කකුල කැපුණොත් තුවාල වෙනවා ඔන්න හිමීට අපි දියැලේ අපි ගිය අවසානයේ ගෙන ආවා ලිස්සනවා හිමීට යන්න ඕන මේ පේනවා ගල් කෑලි වලට ඔවාගේ යනොත් කකුල තුවාල වෙලා සීර්ල යනවා මේ පේනවා දැන් ඔයාලට අරාපදිය පාර චූටි වතුර කාණුවක් යනවා වගේ පුංචි කදුරක් වගේ පත් වෙලා තියෙනවා ඔන්න ඔහම තමයි දියැලේ අවසානය වෙන්නේ ඒත් අපේ වීඩියෝ එක නම් තාම අවසාන නැහැ අපි මෙතනින් දියැල නෙවෙයි අපේ දිය පහරේ අවසානය තියන්න කියලා හිතනවා හැබැයි වීඩියෝ එක තව ටිකක් ඉස්සරහට යනවා මොකද දියැලේ හැබැයි ලස්සන ඔයාලට පෙන්වන්න බැරි වුණ නිසා මෙන්න හරකෙක් එහෙමත් ඉන්නවා මෙන්න යාගේ පැටියෙකුත් ඉන්න එතන ඉතින් අපි ආය දියැලේ උඩේ කොටස ඉඳන් හම්බෙමු මේ පේනවා ඔයාලට දියැලේ අවසානය මෙතනින් පටන් ගන්නෙ
අන්න අර මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නපු චූටි කදුරක් වගේ යන දිය පාරේ පටන් ගෙම තමයි මෙතනින් පටන් ගන්නෙ. එතකොට අපිට මෙතෙන්ට කියන්න පුළුවන් දිය ඇල්ලේ අවසානයේ සහ චූටි වතුර පහරේ එහෙම නැත්නම් පුංචි පුංචි දිය කඩਿੱත්තේ එහෙමත් නැත්නම් කදුරේ වතුර ආරම්භය කියලා. අපි ඉස්සරහට ගිහිල්ලා ඉස්සරහා සුන්දරත්වයේ ආය විදගමු. එනවා දැස් ඉවර වෙනත් එක්කම අපිත් අපේ වීඩියෝ එකේ නෙවෙයි දිය ඇල්ලේ අවසානයට ඇවිත් තියෙනවා. ඔන්න මොදින් දිය ඇල්ලේ අවසානයේ තියෙනවා. අපි ඊට පස්සේ යන් අපේ දිය ඇල්ලේ ලස්සනම තැන් ටික ඔයාලට වීඩියෝ එකේ අරන් එන්න. ඔන්න ඉතින් අපි දැන් බලන්න යමු දිය ඇල්ල කොච්චර ලස්සනයිද කියලා. ඔන්න පහළට ඇවිත් තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහට යනකොට දිය ඇල්ල කොච්චර ලස්සනයිද කියලා මම ඔයාලට පොඩ්ඩක් මං ඉන්න තැනත් වටපිටාව පෙන්වන්නම්. මං කියන්නේ දිය ඇල්ලේ ස්වභාවය එහෙමත් පෙන්වන්නම් මෙතනින්. ඔන්න එහෙම ඔයාලට දිය ඇල්ල හිමීට පෙන්නුවා. මේ පේන ඔයාලට ලොකු වලක් තියෙනවා. ඒ වගේ උඩින් හිමීට පැන ගිහිල්ලා දිය ඇල්ල බලමු. දිය ඇල්ලේ සද්ද එක්ක ඔයාලට මං කියන ඒක පැහැදිලි ඇහෙයිද දන්නේ නැහැ. ඔන්න ඉතින් දිය ඇල්ල ගාවටම අපි දැන් ඇවිත් තියෙනවා. ඔන්න ඔයාලට දැන් දිය ඇල්ල ලස්සනට බලා ගන්න පුළුවන්. ඔන්න ඔයාලට දැන් දිය ඇල්ල අපි දිය ඇල්ල ළඟට ගිහිල්ලා ඔයාලට තව ටික ලස්සනට මේ දිය ඇල්ල පෙන්වන්නම්. ඔන්න දැන් අපි දිය ඇල්ල ළඟට ඇවිල්ලා ඉන්නේ. මේ ඉතින් දිය ඇල්ලේ ස්වභාවය. අපිට වෙලින් තා. ඒත් එක්කම කියන්න ඕන මට අද තනියෙන් වීඩියෝ කරන්න ආවේ නෑ මම. මාත් එක්ක තමයි අපේ ගමේ මල්ලි 4 දෙනෙක් ආවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම යාළුවට තැන්ක් යූ කරනවා. මාත් එක්ක සහන් කියලා මල්ලි කෙනෙක්, ඊට පස්සේ උමේෂ් කියලා, තව තරුචාරි දසිතයි කියලා මල්ලියා දෙන්නෙක් ආවා. ඉතින් මල්ලි 4 දෙනා ඔයාලා හැමෝටම මං වීඩියෝ එකකින්ම කියනවා තැන්ක් යූ කියලා. මාත් එක්ක මේ වීඩියෝ කරන්න ආවට මම තනියෙන් ගෙවි නැති වුණාට ඔයාලා හැමෝටම thank you. ඒ වගේම වීඩියෝ එක බලන් ඉන්න ඔයාලකුත් මම කියනවා අපේ වීඩියෝ එක මේ පළවෙනි traveling වීඩියෝ එක ලෝන් වීඩියෝ එකක් විතර කියන. ඉතින් ඒකත් සුට්ටක් හරි ලස්සනක් තිබුණා නම් ඔයාලගේ වටිනා ලයික් එක අපේ වීඩියෝ එකට ලබා දෙන්න. ඒ වගේම තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔය subscribe icon එකට එහා පැත්තේ තියෙන bell icon එකත් click කරලා ඔය තියන් ඉන්න. මොකද අපේ ඊළඟ ලෝන් වීඩියෝ එකෙමුත් ඔයාලට ලස්සන අත්දැකීමක් දෙන්න පුළුවන් වෙන්නේ අපිට. එහෙම වුණොත් තමයි. ඉතින් සබාදාමේ හැංගිලා තියෙන මේ වගේ සුන්දර ස්ථාන ඔයාලා ගමෙත් ඇති. ඉතින් ඔයාලේ ස්ථාන පිරිසිදු තියාගෙන පිරිසිදු රැකගෙන ඉතින් අනාගත පරපුරට පිරිසිදු දායාද කරන්න කියලා දායාද කරන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඇල්ලේ අවසානය ඔයාලම කියනවා. හැබැයි වීඩියෝ එක තාම ඉවර නෑ. වීඩියෝ එකේ අවසාන විනාඩි කිහිපයයි දැන් මේ යන්නේ. ඔයාලා අපේ වීඩියෝ එක ගැන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දෙන්න කියලා ඔයාලා හැමෝගෙම ඉල්ලනවා. අපේ වීඩියෝ එක අවසානට ළඟා වෙලා තියෙන්නේ. ඔයාලගේ මගේ පළවෙනි vlog එක ඔයාලට මම මෙන්න මේ විදිහට කියනවා.
බලමු කොච්චර ලස්සන වීඩියෝ ටිකක් අපේ channel එකෙන් ඔයාලට මේක ඉස්සරහට ගේන්න පුළුවන් වෙයිද කියලා.